අයිබෝන් කියල පිළිගන්න ඔයාලා හැමෝම දත් මගේ YouTube channel එකට අද වීඩියෝ එකෙන් ගෙනාවේ Battle Through the Heaven කතාමාලාවේ 143 වෙනි එපිසෝඩ් එකේ සිංහල රිවිව් එක. එහෙනම් අපි මද වීඩියෝ එකට. ඉතින් ඔයාලට මතක ඇතිනේ කලින් එපිසෝඩ් එකේ අවසානයේ යන්නෝ බේරගන්න කෙනෙක් ආවා. ඒ වෙන කවුරුත් නෙමෙයි මාස්ටර් යාओචෙන්. ඉතින් යාओචෙන් ටියන්සුන් තවමත් මාත් එක්ක සටනට සූදානම් නැහැ කියාගෙන ඉස්සරහට එනවා. ඉතින් ෆෝලන් ස්ටා පැමිලියන් එකේ හැමෝම නම් සතුටින් ඉන්නේ යාओචෙන් ආපහු ආපු එක ගැන. ඉතින් ටියන්සුන්වරිය පොඩ්ඩක් වගේ කුතුහලින් යාओචෙන් කියලා මේ වෙලාවේ යාओචෙන් දිහාට බලනවා. ඉතින් මේ වෙලාවේ යාओචෙන් ෂෑන්යන්ට කියනවා මෙයාව මට බාර දීලා ඔයා අනිත් අයට උදව් කරන්න යන්න කියලා. ඉතින් මේ වෙලාවේ ටියන්සුන්වරිය දම්පාට සුනාමියක් වගේ එකක් හදලා ඒක යාओචෙන් පැත්තට එවනවා. හොඳ උත්සාහයක් කියලා කින්ඩි හිනාවක් දාපු යාओචෙන් එයාගේ පිටිපස්සෙත් අමුතු අයිස් වගේ දෙයක් නිර්මාණය කරලා ඒකේ අර ප්‍රහාරය පැත්තට ඊතලයක් හැඩති කරලා යවනවා. ඉතින් යාओචෙන්ගේ මේ ප්‍රහාරයෙන් අර සුනාමිය වගේ එක කෑලි කෑලි වෙලා යනවා. මේකට ටියන්සුන්වරිය පුදුම වෙනවා. ඉතින් පිටිපස්ස හැරෙන යාओචෙන් එයාගේ අතේ එක මෝව්වකින් සෝල් හෝල් එකේ හැමෝම අයිස් වගේ දෙයකින් පුපුරවලා දානවා. කීප දෙනෙක් මෙතනින් පැනගන්න හැදුවත් එයාලවත් පුපුරවලා දානවා. මේ වෙලාවේ ෆෝලන් ස්ටා ෆැමිලියන් එකේ හැමෝම ජය ഘോഷා කරනවා. ඉතින් මේ වෙලාවේ අර ටියන්සුන්වරිය එයාගේ අතේ තිබුණ ජේඩ් එකක් කුඩු කරලා ద్వාරයකින් තවත් ටියන්සුන් කෙනෙක් ගෙන්න ගන්නවා. ඉතින් මේ ආපු කෙනත් යාओචෙන්ව දැක්කට පස්සේ යාओචෙන් කියලා ගොඩක් පුදුම වෙනවා. ඉතින් මේ වෙලාවේ යාओචෙන් කියනවා 8 වන සහ 9 වන මට්ටම් වල ටියන්සුන්ලා නම් මාත් එක්ක සුදුසු මදි කියලා. මේකට තරහ ගියපු සෝල් හෝල් එකේ දෙන්න එයාලගේ බලයන් එකතු කරලා දම්පාට විශාල බෝලයක් වගේ දෙයක් නිර්මාණය කරනවා. ඒත් යාओචෙන් නම් කිසිම පියවරක් ගන්න නැතුව ඔහේ බලාගෙන ඉන්නවා. ඉතින් මෙයාලගේ මේ බෝලේ වගේ ප්‍රහාරය යාओචෙන් පැත්තට යවනවා. යාओචෙන් එයාගේ අතේ එක මෝවෙකින් විතරක් මේ බෝලය එතනම නතර කරලා දානවා. මගේ මේ ශරීරය අලුත් නිසා මට මේකෙන් 100% පාවිච්චි කරන්න බෑ කියලා යාओචෙන් කියනවා. ඒත් එයා කියනවා මගේ ශක්තියෙන් මේ තියෙන ප්‍රමාණය හොඳටම ඇති ඔය දෙන්නව පරද්දන්න කියලා. මං ටියන්සුන් නම් නෙමෙයි. හැබැයි මම බෑන් ෂෙන් කියපු යාओචෙන් අරයලා නිර්මාණය කරපු බෝලය එතනම පුපුරවලා දානවා. එයා බෑන් ෂෙන් කියලා දැනගත්ත ගමන් හැමෝම පුදුම වෙනවා. මේ බෝලේ පිපුරුමට සෝල් හෝල් එකේ දෙන්න විසික් වෙලා යනවා. ඉතින් මේ වෙලාවේ පැමිලියන් එකේ තිබ්බ අඳුරු ගතියත් නැති වෙලා ආලෝකමත් වෙනවා. ඉතින් මේ වෙලාවේ සෝල් හෝල් එකේ දෙන්න පැන ගන්න හැදුවත් එයාලා ඇතුළු වෙච්ච ద్వාරය යාओචෙන් විසින් පුපුරවලා දානවා. වැටෙන තරු මණ්ඩපේ ඉන්න හැමෝම මේ වෙලාවේ ජය ഘോഷා කරනවා. ඉතින් මේ වෙලාවේ යනුත් එයාගේ සටන් කර හිටපු පොපට්ව එයාගේ රින් එකට දාගන්නවා. ඊට පස්සේ යන් හා මාස්ටර් අතර පොඩි කතාවකුත් යනවා. ඒ වෙලාවේ ෆෙන්සියන් එතනට ඇවිත් යාओචෙන්ට සුබ පතනවා. ඊට පස්සේ අපිට පේන්නේ සියොන්යන් පුහුණු වෙමින් තියෙන තැනට යාओචෙන් එනවා. ඊට පස්සේ යාලා ටික වෙලාවක් සෝල් හෝල් එක ගැන කතා කරනවා. ඉතින් දැන් වෙලාව හරි කියලා ෂෝයන් එයාගේ අතේ තිබ්බ ගුරුතුමාගේ මුද්ද ආපහු එයාට දෙනවා. ඒ වෙලාවේ යාओචෙන් කියනවා මම මෙතෙක්කල් කරපු හැම පුහුණු වීමකම දේවල් මේ මුද්දේ තියෙනවා. ඒත් දැන් ඔයා ඒ ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒකින්ද ඔයාට මේකෙන් නම් දැන් එච්චර පළක් නැතුව ඇති. ඒත් ඔයාට මේක නම් ගොඩක් වටිනවා ඇති කියලා යාओචෙන් සෝල් ස්පිට් එකක් පෙන්නනවා. ඒක යන් පැත්තට යවනවා. යන් මාස්ටර් කිව්වත් චෙන් කියනවා මම හාෆ් සෙයින් නිසා මට බලපෑමක් නැහැ. ඔයා මේක අරන් දැවෙන තාක්ෂණයේ පුහුණු වුණාට පස්සේ ඔයාගේ බලය ගොඩක් වැඩි වෙයි කියලා කියනවා. මේ වෙලාවේ යන් කියනවා ගුරුතුමනි මට බොරු කියන්න එපා. ඕනෑම ඇල්කමිස්ටරයෙකුට මේ ගින්න හොඳ ආයුධයක්. ඔබ අර්ධ සාන්තුවරයෙක් වුණත් පුරාණ ආත්ම සීතල ගින්න අතේ තිබුණොත් ඒ ඊට වඩා බලවත් වෙනවා. ඒ නිසා මට මේක පිළිගන්න බෑ. මේ වෙලාවේ යාओචෙන් හිතනවා මේ කොල්ලා කොහොමත් ඉස්සර වගේ මෝඩ නැහැ. එයාව පොළඹවන්න අමාරුයි. මේ වෙලාවේ යාओචෙන් සෝල් ස්පිරිට් එකේ මුද්‍රාව බිඳලා දානවා. ඊට පස්සේ යාओචෙන් අහනවා ඔයා මේකට හිමිකරුවෙක් නැතිවීමට ඉඩ දෙනවද කියලා. ඊට පස්සේ ඒකට හා කියපු යන් විචක්ෂණශීලී ගුරුතුමාගේ තෑග්ගට ස්තුතියි කියලා ඒක බාර ගන්නවා. මෙයාලා මේ වෙලාවේ පිරිසිදු නෙළුම් යක්ෂ ගින්නේ බූසිතිය මේ කොටස ගැන ටිකක් කතා වෙනවා. ඊට පස්සේ අපිට පේන්නේ ෆෝලන් ස්ටා පැමිලියන් එකට නාලන් යන්රන් ඇවිත් ඉන්නවා. මේ වෙලාවේ යන් නාලන්ගෙන් අහනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. මේ වෙලාවේ නාලන් කියනවා ගුරුතුමාව බේරගන්න ඔයාගෙන් උදව් ඕනේ එකයි ආවේ කියලා. ෂෝයන් අහනවා මොකද්ද උනේ කියලා. අපි අතරමං වෙලා හිටියා. එහිදී ගුරුතුමියට කකුල් අංශභාග වෙච්ච වයසක මහලු කාන්තාවක් හමු වුණා. ඉතින් අපි ඇයට උදව් කරා. ඇයගේ අවසානයේදී ඇය කිව්වේ ඇය හුවානිකායේ පැරණි නායිකාව බවත් ඇය ඇගේ මුළු ශක්තියම ගුරුතුමියගේ ඇඟට ඇතුළු කර බවත් තව එයා ළඟ තිබ්බ පුරාණ ජේඩ් එක්කුත් ගුරුතුමියට දුන්නා. ඒ ඇය ඊළඟ නිකායට ඉඩ දෙනු ඇතයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ගුරුතුමිය කරදර වීමට අකමැති නිසා ඒ ජේඩ් එක ආපහු දුන්නත් පසුව ෂෝයන් කියනවා හුවා කුයින් යනු කලානිකායේ නායිකාව පමණි. මෙයාලගේ මේ කතාවට එක්කුණු යාओචෙන් කියනවා
ෂෝයන් මේක අපේ මණ්ඩපයට හොඳ නෑ. මල්නිකාය මේක ගුරුවරයාගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. ඔබ යොන්යොන්ට හුවානිකායේ නායකත්වයට පැමිණීමට උදව් කළහොත් ඒක අපේ මණ්ඩපයට ගැඹුරු සහයක් වෙයි. ඔබට කටයුතු කළ නොහැකි අවස්ථාවක් නම් මේ ජේඩ් එක කුඩු කරන්න. එතකොට ඔබට උදව් ලැබෙයි. ඉතින් මේ වෙලාවේ මාස්ටර් එයාට ජේඩ් එකකුත් දීලා කියනවා. මේ වෙලාවේ නාලන් කියනවා අපිට මාස භාගයයි තියෙන්නේ කියලා. ෂෝයන් කියනවා මේ පාර ක්වීන්ලින්ටයි මටයි යන්න දෙන්න කියලා. ශ්‍රේෂ්ඨ ටියෙන් හුවා සහ පොයිසන් ගර්ල් පුහුණු වෙනවා. ඒ නිසා ඔවුන්ව කලබල කරන්න එපා. ෂෝයන් ගුරුතුමාට මෙහෙම කියනවා. ගුරුතුමත් ඒකට හිස වනනවා. ඉතින් ඊට පස්සේ ෂෝයන් නාලන්ටත් එතනින් යන් කියලා ක්වීන්ලින් ඉන්න පැත්තට යනවා. ඉතින් යාළුවනේ අදට ගෙනාපු කතාව ඔහොම ඉවරයි. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකකින් හමු වෙමු. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.